එතකොට දැන් ඔබතුමා කියන පෞද්ගලික මේ අදහස් ඒ කියන්නේ තමන්ගේ කැමැත්ත පැත්තකින් තියන්න රට ගැන හිතන්න කියලා. ඇත්තටම අපි නායකයෙක් අඳුරගන්නකොට නායකත්ව ගුණාංග මොනවද? ඔව්. ඇත්තටම අපි නායකත්ව ගුණාංග කියලා කියනවා. එහෙම නැත්නම් නායකත්ව ගති ලක්ෂණ කියලා කියනවා. ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරයෙක් එයා කිව්වා මේ ලෝකේ යම් රටක් පවතීද ඒ මගේ රටෙන් තමයි කවදා හෝ හඳට යවන්නේ යමෙක් කියලා. එයා කිව්වා ඒ වගේ මේක කරා. ඒකෙන් අපිට පේනවා ඒ දේශපාලන නායකයාගේ තියෙන අනාගත දැක්ම කෙබඳුද කියලා. ඒ වෙනකොට ලෝකේ හඳට පාතපපු කවුරුවක් හිටියේ නැහැ. මේ ජනාධිපති ප්‍රකාශ කරනකොට ඒගොල්ලෝ යම් යම් පරිශ්‍රණ මට්ටමේ හිටියේ. නමුත් අවසානයේ යාගේ කාලය තුල මේක ඉෂ්ට කරගන්න පුළුවන් වුණා. ඒ වගේ අපි තෝරන ජනපති ගත්තොත් ඒ ජනපති සාමාන්‍යයෙන් අපි අවුරුදු 5කට සැරයක් අපි ජනපතිවරයෙක් තෝරනවා. මේ අවුරුදු 5 කියන්නේ සාමාන්‍යයෙන් අපි කියනවා දිගු කාලීන සැලැස්මක් හදන්න පුළුවන් කාලයක්. කෙටි කාලීනව ගත්තොත් අවුරුද්දක් වගේ අවුරුද්දට වඩා වැඩි නම් අවුරුදු 5ට වඩා අඩු නම් අපි කියනවා දිගු කාලීන සැලැස්මක් හදන්න පුළුවන් කාලයක් මෙතන තියෙන්නේ. සමහර ජනපති අපේක්ෂක කියන්න පුළුවන් පත් වුණාට පස්සේ සැලසුමක් හදනවා. සමහර කොටසක් අපේක්ෂක කියන්න පුළුවන් නෑ. අපේ තියෙනවා ප්‍රතිපත්ති ප්‍රකාශ. එතකොට මේ වෙනකොට අපිට ඇහෙනවා ප්‍රතිපත්ති ප්‍රකාශ. එතකොට මොනවද මේ ජනපතිවරයෙකුට තෝරගන්න ජනපතිවරයෙකුට පැවතිය යුතු ගුණාංග කියලා ඇහුවොත් එහෙමනම් පැහැදිලිවම ඔහුට තියෙන්න ඕනේ පොදු දැක්මක්. ඒ කියන්නේ රට වෙනුවෙන් පොදු ආර්ථික වෙන්න පුළුවන්, සමාජීය වෙන්න පුළුවන්, දේශපාලනික වශයෙන් වෙන්න පුළුවන් පොදු දැක්මක් පැවතිය යුතුමයි. ඒක තමයි අංක 1. උදාහරණයක් වශයෙන් අර පොදු දැක්මක් ගැන කතා කරනකොට එකක් තමයි අපේ රට ලෝකේ රටවල් හඳුනගෙන තියෙනවා පොදුවේ පිළිගත් රටවල් විදියට රටවල් 189ක් විතර. මේ 189න් අපේ රට දැන් ඉන්නේ 99 වන ස්ථානයේ මේ වෙනකොට. 2019 වෙනකොට 99 වන ස්ථානයේ. ඒ කියන්නේ ලෝකේ ආර්ථිකයේ කොතරම් ශක්තිමත් රටක්ද කියලා අහුවොත් අපි ඉන්නේ 99. දැන් අපේ අපේක්ෂකෙක් කිව්වොත් මගේ රට මම ගේනවා මේ 99 ඉඳලා අංක 1 ඉන්නේ නවසීලන්තේ. අංක 1ට ඉන්නේ අද වෙනකොට මගේ රට ගේනවා 99 ඉඳන් අපි හිතමු 50ට කියලා. එහෙම නැත්නම් 99 ඉඳන් තව ඉස්සරහට කියලා. අන්න අපිට පේනවා මේ නායකයා කතා කරන්නේ මේ ලෝකයේ අපේ රට බබලවන්න තමයි මේ කතා කරන්නේ. රට ඇතුළ ගැන විතරක් නෙමෙයි. ලෝකේ රටවල් 189න් මෙන්න මගේ රට මේ අවුරුදු 5 තුලදී මෙන්න මෙතෙන්ට ගේනවා. අන්න ඒකට තමයි අර අපි කියන්නේ පොදු දැක්මක් සහිත නායකයෙක්. ඒතර අපිට පුළුවන් ඡන්දදායක විදිහට මේ දේශපාලකයෝ එහෙම නැත්නම් අපේක්ෂක 35 දෙනා කතා කරනකොට මේ කතා කරන 35 දෙනාගෙන් කවුද අපේ රට ජාත්‍යන්තර තලයේ ඉහළ තැනකට මේ රට ගේන්න? ණය උගුලෙන් රට ගලව ගන්න. ආර්ථික වශයෙන් දලදේශීය නිෂ්පාදිතය ඉහළට ගේන්න. දලදේශීය නිෂ්පාදිතය අපේ රටේ බිලියන වලින් ගත්තොත් බිලියන වෙන්නේ 99යි. රුපියල් නෙමෙයි ඩොලර් බිලියන 99යි. මේ ඩොලර් බිලියන 99 වෙනකොට මේක සමාන වෙනවා බිල් ගේට්ගේ ධනයට. බිල් ගේට්ගේ ධනයට සමානයි අපේ රටේ මුළු සමස්ත වැඩ කරන ජනතාව අවුරුද්දක් තුල නිෂ්පාදනය කරන ප්‍රමාණයේ වටිනාකම. ඒතර බිල් ගේට් රටක් විදියට ගත්තොත් අපේ ලංකාව එක රටක් බිල් ගේට් තව රටක් කියලා ගත්තොත් බිල් ගේට් ඉන්නවා අපේ රටට වඩා ඉස්සරහින්. ඉතින් අපිට පුළුවන් නම් අපේ අපේක්ෂකයෝ තමන්ගේ දැක්ම මේ ආර්ථික ඉලක්කම් වලින් අපිට පැහැදිලි කරලා දෙන්න. අපේ ජනතාවට පැහැදිලි කරලා දෙන්න හරිම ආකර්ෂණීයයි. ඒක නිසා ඒක තමයි අර අංක 1 මම පැහැදිලි කරපු ප්‍රධාන ගුණාංගය. දෙවෙනි ගුණාංගය තමයි දැන් දේශපාලක නායකයෝ පිටිපස්සේ විශාල පිරිසක් ඉන්නවනේ. මේ විශාල පිරිස තුල ඉන්නවා උගත් එහෙම නැත්නම් වැඩිපුර අධ්‍යාපනයක් නොලබපු විවිධ පිරිස් ඉන්නවා. එතකොට මේ දේශපාලකයා පත් වුණාට පස්සේ මේ පිටිපස්සෙන් ඉන්න පිරිස සතුටු කරන්න උත්සාහ කළොත් එතකොට මොකද වෙන්නේ? දැක්මක් නැති නායකයෙක් බවට පත් වෙනවා. ඍජු ගතිය කියන එක. එහෙම නැත්නම් තමන් ගත්ත අර මුලදි දුන්න පොරොන්දු හෝ යම් යම් අපේක්ෂාවන් දුන්නා නම් ජනතාවට ඒ අපේක්ෂාවන් ඉෂ්ට කරන්න බැරි ඍජු නොවන නායකයෙක් බවට පත් වෙනවා. එහෙනම් ඍජු නායකයෙක් ඔබ කිව්වා පුටුවට ආවට පස්සේ වෙනස් වෙනවා කියලා. එහෙනම් වෙනස් නොවන ඍජු ගතිය ඇත්තෙක් විය යුතුයි අනිවාර්යයෙන්ම දේශපාලන නායකයෙක් කෙනෙක්.
ඒ දෙවෙනි කාරණේ. හ්ම්. ඔය විදිහට ගත්තොත් සාමාන්‍යයෙන් කරුණු 30ක් 40ක් තියෙනවා නායකයෙකු සතු යුතු ගුණාංග. අඩුම ගානේ මේ 30 40 නැති වුණත් අඩුම ගානේ අවම කරුණු 10ක් 15ක්වත් මේ නායකයන්ට තියෙන්න ඕනේ. ඒ නිසා අපි ජනමාධ්‍ය හරහා පෙන්නලා දෙන්න ඕනේ මොනවද මේ නායකයෙකු සතු ගුණාංග. ඇත්තට එතකොට අඩුම ගානේ මේ අපේක්ෂකව හිතන්න ගන්නවා මේ ගුණාංගات එක්කද මම කතා කරන්නේ. එහෙම නැත්නම් යපුම් මානසිකත්වය. සමහර අපේ තියෙන මානසික මට්ටම් දෙකක්. එකක් තමයි කියනවා තිරසාර සංවර්ධන මානසිකත්වය. අනිත් එකට අපි කියනවා යපුම් මානසිකත්වය. මාව ගෙනියනවා නම් යපුම් මානසිකත්වයට ඒ අදාළ අපේක්ෂකයා කියනවා නම් ඔබට මේක දෙනවා, අරක දෙනවා, අරක දෙනවා. කොහෙන්ද දෙන්නේ? අපේ සල්ලි. මහජන මුදලින්. හරි ලේසි සාක්කු වෙන්නේ මේනේ දෙන්නේ කවුරුවා? දෙන්නේ අපේ රටේ වෙන් වෙලා තියෙන මුදල්. එහෙනම් ඒ යම් කොටසකට රටේ තියෙන පොදු ධනය බෙදෙනකොට වෙන්නේ මොකද? තවත් කොටසකට ඒ ධනය ගන්න තියෙන අවස්ථාව අහිමි වෙනවා. ඒ නිසා බොහෝම ප්‍රවේශමෙන් තමයි අපේ හිඟ සම්පතක් වන මේ භාණ්ඩාගාරයේ තියෙන මුදල් බදු ආදායම් නිසිලස කළමනාකරණය කරලා පරිහරණය කරන නායකයෙක් තමයි අපේ රටට අවශ්‍ය වෙන්නේ.